සුබ දවසක් දුවල පුතාලා හැමෝටම. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ බිෂොප්ලා දෙන්නගෙන් කොහොමද චෙක්මේට් කරන්නේ කියලා. එතකොට මේ චෙක්මේට් එක ගොඩක් දුවල පුතාලා මට කියලා තිබ්බා බිෂොප්ලා දෙන්නගෙන් චෙක්මේට් එක කරන්න අමාරුයි කියලා. ඇත්තටම මේ චෙක්මේට් එක කරන්න අමාරු නෑ, ඔයගොල්ලෝ හරි විදිය දැනගෙන තිබ්බොත්. එතකොට මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරනවා බිෂොප්ලා දෙන්නගෙන් කොහොමද ලේසියෙන්ම චෙක්මේට් කරන්නේ කියලා. හරි, දැන් අපි බලමු පළවෙනි පොසිෂන් එක. එතකොට අපි කලින් කතා කරා රුක්ලගෙන් චෙක්මේට් කරන්නේ කොහොමද, ක්වීන් නිතගෙන් චෙක්මේට් කරන්නේ කොහොමද, ඒ වගේම රුක්ගෙන් චෙක්මේට් කරන්නේ කොහොමද කියලා. එතකොට ඒ හැම චෙක්මේට් එකක්ම තිබ්බේ බෝඩ් එකේ සයිඩ් එකේ. හැබැයි බිෂොප්ලා දෙන්නගෙන් චෙක්මේට් කරන්න එද්දී ඔයගොල්ලන්ට චෙස් බෝඩ් එකේ මෙන්න මේ කෝනර් වල තමයි චෙක්මේට් එක තියෙන්නේ. එතකොට ඔයාලට තේරෙනවා ඇති අපි කරන්න ඕනේ මේ කින්ව මේ චෙස් බෝඩ් එකේ මේ කෝනර් වලින් එකට යවන එක තමයි. එතකොට අපිට චෙක්මේට් එකක් තියෙනවා. එතකොට දුවල පුතාලාගේ පළවෙනි ස්ටෙප් එක තමයි දුවල පුතාලාට මම මේ චෙස් බෝඩ් එකේ දාලා තියෙන පොසිෂන් එක. එතකොට මේ පොසිෂන් එකට ඔපොනන්ට්ගේ කින්ව ෆෝස් කරන එක තමයි අපේ පළවෙනි දේ. ඒක කොහොමද කරන්න කියලා අපි පස්සේ කතා කරමු. දැන් බලමු අපි මේ කින්ව කොහොමද බෝඩ් එකේ කෝනර් එකට යවන්නේ කියලා. එතකොට දැන් දුවල පුතාලට පේනවා ඇති මම මේ බිෂොප්ලා දෙන්න යූස් කරලා කින්ව බෝඩ් එකේ සයිඩ් එකට කොටු කරලා තියෙනවා. එතකොට මේ කින්ට දැන් යන්න තියෙන්නේ කොටු දෙකක් විතර. දැන් අපි කරන්න ඕනේ මේ කින්ව මේ බෝඩ් එකේ මේ කෝනර් එකට හරි මේ කෝනර් එකට හරි බිෂොප්ලා දෙන්නව යූස් කරලා කින්ව යවන එක. මේ වගේ පොසිෂන් එකක් හදාගත්තට පස්සේ දුවල පුතාලා හොඳට මතක තියාගන්න ඔයාලගේ කින් ඉන්න පැත්තට ඔපොනන්ට්ගේ කින්ව අරගෙන එන එක තමයි ලේසිම දේ. ඔයාලට කින්ව මේ පැත්තට ගේන්න ඕන නම් මේ කින්ව මේ පැත්තට අරන් ඇවිල්ලා තමයි ඒක කරන්න ඕනේ. එතකොට අපිට ඊට වැඩිය ලේසි දැන් මේ තියෙන පොසිෂන් එක විදිය අනුව කළු කින්ව මේ පැත්තට අරන් එන එක. දැන් අපි ඒක කරන්නේ කොහොමද කියලා බලමු. එතකොට අපි ඒකට කරන්න ඕනේ දැන් මෙතන මේ කළු කින් කළු කොටුවක ඉන්නවා නම් අපි කරන්න ඕනේ කළු බිෂොප්ගෙන් මේ කොටුව ඩිෆෙන්ඩ් කරන්න ඕනේ. ඊළඟට සුදු කොටුව ඩිෆෙන්ඩ් කරන්න ඕනේ අපේ සුදු බිෂොප්ගෙන්. ඒක තමයි එතකොට කරන්න ඕනේ. දැන් එතකොට මේ පොසිෂන් එක white to play. එතකොට white to play ඉස්සෙල්ලා මේ කළු කින් මෙතෙන්ට එන එක නවත්තන්න ඕනේ. එතකොට අපි මෙතෙන්දී අපිට බිෂොප් පිටත දැන්ට මෙතෙන්ට දාන්න බෑ. ඒ හින්දා අපි පොඩි මූව් එකක් කරනවා. මේ වගේ මූව් එකකට අපි කියනවා ටෙම්පෝ එකක් දෙනවා කියලා. ඒකේ සරලව අදහස තමයි අපි ඒ පොසිෂන් එක එහෙම තියෙද්දි ඒකේ මූව් එක ඔපොනන්ට් මාරු කරන එක. දැන් මේක ඇද්ද ගමන් කළු කින්ට මූව් එක තියෙන්නේ. කළු කින්ට මෙතෙන්ට යන්න වෙනවා, වෙන තැනක් නැහැ. මේවට එන්න විදියක් නැහැ. එතකොට කළු කින් මෙතෙන්ට ඇද්ද ගමන් අපි දැන් ඉස්සෙල්ලා කරන්න ඕනේ මේ කොටුව ඩිෆෙන්ඩ් කරන එක. එතකොට ඒක අපි බිෂොප් මෙතෙන්ට දාලා ඒ කොටුව ඩිෆෙන්ඩ් කරනවා. හරි. දැන් ඊළඟට ආයෙත් කළු එක්කලාට මූව් එක තියෙන්නේ. කළු කින් මෙතෙන්ට ගිය ගමන් අපි දැන් ඩිෆෙන්ඩ් කරන්න ඕනේ මේ කොටුව. මේක අපිට කරන්න පුළුවන් සුදු බිෂොප් මෙතෙන්ට දාලා. දැන් කළු කින් එනවා මෙතෙන්ට. දැන් කළු කින් මෙතෙන්ට එන්න යන්නේ. එතකොට ඒක අපිට ඕන නම් අපි සුදු බිෂොප් ගෙන් ඩිෆෙන්ඩ් කරන්න පුළුවන්. නැත්නම් අපිට අපේ කින් යූස් කරන්න පුළුවන්. එතකොට අපි කින් යූස් කරලා ඒක ඩිෆෙන්ඩ් කරමු. දැන් කළු කින් මෙතෙන්ට එනවා. දැන් අපිට කරන්න ඕනේ මේ කොටුවට යන එක නවත්තන්නයි කින් මෙතනින් එළියට එන එක නවත්තන්න. මේ වැඩ දෙකම අපිට කරන්න පුළුවන්. බිෂොප් මෙතෙන්ට මූව් කරලා චෙක් කරනවා. දැන් කළු කින්ට මෙතෙන්ට එන්න තියෙන්නේ. සුදු බිෂොප් ගෙන් මෙතන චෙක් කරා. කින් මෙතෙන්ට ආවා. කළු බිෂොප් ගෙන් මෙතන චෙක් කරා. චෙක්මේට්. හරි. දැන් අපි බලමු අපි අර කලින් කතා කරපු පොසිෂන් එකේ විදිහට කොහොමද කළු කින්ව කොටු දෙකක් වෙනකන් බෝඩ් එකේ සයිඩ් එකට හිර කරන්නේ කියලා. එතකොට දැන් මේ පොසිෂන් එකේ දුවල පුතාලට පේන ඇති කළු කින් ඉන්නේ බෝඩ් එකේ මැද. එතකොට අපි කරන්න ඕනේ අර කලින් පොසිෂන් එක හදාගන්න. මේක අපි එතකොට ලේසි විදියක් මම දුවල පුතාලට කියලා දෙන්නම්. මේක අපි ස්ටෙප් විදියට බලමු. එතකොට අපි කලින් අර රුක්මේට් එකේ කතා කරා වගේ පළවෙනි දේ වෙන්න ඕනේ අපේ කින්ව ඔපොනන්ට්ගේ කින් ළඟට අරන් ඉන්නේ ඒක. එතකොට අපි ඉස්සෙල්ලා ඒක කරමු.
හරි දැන් අපි එතකොට පළවෙනි ස්ටෙප් එක ඉවරයි. අපේ කිං අපි කළු කිංගකට අරන් ආවා. දෙවෙනි ස්ටෙප් එක තමයි දුවල පුතාලා කරන්න ඕනේ. අපි බිෂොප්ලා දෙන්න කිංගකට අරන් ඉන්න ඕනේ. අපි දැන් ඒක කරමු. අපි ඉස්සෙල්ලා සුදු බිෂොප් අරන් ආවා. ඊළඟට මේ සුදු කොටු යන බිෂොප් එකත් අපිට අරන් ඉන්න පුළුවන්. හරි. මෙන්න මේ වගේ පොසිෂන් එකක් දුවල පුතාලා ඊළඟට හදා ගන්න ඕනේ. එතකොට පේනවා ඇති මේ පොසිෂන් එක හින්දා මේ කළු කින්ට මෙන්න මේ තැන් වලින් එළියට යන්න බෑ. දුවල පුතාලා පේනවා ඇති කළු කින්ට පිට යන්න බෑ. පිට යන්න බෑ. දැන් මේ කළු කින් මෙන්න මේ ටිකේ ඉත මේ ටිකට විතරයි කළු කින්ට යන්න පුළුවන්. එතකොට ඉත ටික අඩු වෙලා තියෙනවා. දැන් අපි කරන්න ඕනේ අර රුක්මේට් එකේ අපි කරා වගේ බිෂොප්ලා දෙන්න කිනු යූස් කරලා මෙන්න මේ ඉද ටික පොඩ අඩු කරගෙන එන්න ඕනේ. කලුකින්ට කොටු දෙකක් විතරක් යන්න පුළුවන් වෙනවා. ඒක එතකොට දුවල පුතාලා පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද සමහර වෙලාවට බිෂොප්ලා කැපෙන්න ඉඩ තියෙනවා. ඒකට ඒක අපි කරන්නේ කොහොමද කියලා දැන් බලමු. දැන් ඊළඟට කළු එක්කනට මොන එක අපි හිතමු කලුකින් මෙතෙන්ට ඇද්දා. දැන් අපිට බිෂොප්ලා දෙන්න ඊළඟට අපි කරන්න ඕනේ. හෙමින් පල්ලෙහාට බිෂොප්ලා දෙන්න අරන් එන්න ඕනේ. මෙහෙම. එතකොට මෙතෙන්ට එනකම් මේ බිෂොප්ලා දෙන්න අරන් එන්න ඕනේ. එතකොට තමයි කලුකින් කොට දෙකක් යනකම් ඉඩ අඩු වෙන්නේ කලුකින්. හරි. ඒක අපි කරන්නේ කොහොමද කියලා දැන් බලමු. ඒකට අපිට කින්වත් යූස් කරන්න වෙනවා. හරි. අපිට දැන් බිෂොප් මූව් එකක් නැහැ. එහෙනම් අපි සුදු කින් ආවා. කලුකින් මෙතෙන්ට ආවා. සුදු කින් ආවා. දැන් කලුකින්ට මෙහෙට යන්න ඕනේ. දැන් අපි කරන්නේ බිෂොප්ලා දෙන්න ඊළඟ කොටු දෙකට අරන් එනවා. දැන් කලුකින් මෙතෙන්ට ඉතර දෙන්න තියෙන්නේ මේ බිෂොප් මෙතෙන්ට ආවා. දැන් ඊළඟට අපි කරන්න ඕනේ ඊළඟ ස්ටෙප් එක තමයි මේ බිෂොප්ලා දෙන්න මේ කොටු දෙකට අරන් එන එක. එතකොට ඒකත් අපි පරිස්සමෙන් කරන්න ඕනේ. දැන් අපි අරන් එන්න බැරි වෙලාවට හැම වෙලාවෙම කිංව තමයි අරන් එන්නේ. හරි. කලුකින්ට මෙතෙන්ට එන්න ඕන. බිෂොප් මෙතෙන්ට ඇද්දා. මෙතෙන්ට දෙන්න ඕන. මේක ඇද්දා. හරි. දැන් ඊළඟ ස්ටෙප් එක ආය මේ බිෂොප්ලා දෙන්න මේ කොටු දෙකට අරන් එන එක. එතකොට අර අපි කලින් කතා කරපු වගේ පොසිෂන් එකක් හැදිලා තියෙනවා. හරි. ඒක කරන්නේ කොහොමද කියලා බලමු. කලුකින් මෙතෙන්ට එනවා. සුදුකින් මෙතෙන්ට එනවා. මේක මෙතෙන්ට. දැන් කලුකින්ට මෙතෙන්ට යනවා. අපි එයාට යන්න තියෙන ඉඩ ටික තව ටිකක් අඩු කරනවා. දැන් දුවල පුතාලට පේනවා ඇති අපි කලින් කතා කරපු පොසිෂන් එකක් වගේ තමයි මේ කලුකින්ට යන්න තියෙන්නේ කොටු දෙකක් විතරයි. දැන් අපි කලින් අර මුලදී කතා කරපු පොසිෂන් එක වගේ දැන් දුවල පුතාලට තේරෙන්න ඕනේ අපි කිංග කොයි කෝනර් එකට යවන එකද අපිට ලේසි කියලා. අපි මේ කෝනර් එකට යවන එක අපිට එච්චර ලේසි වෙන්නේ නැහැ. මොකද කිං ඉන්නේ මේ පැත්තේ. ඒ හින්දා අපි try කරන්න ඕනේ මේ කිංග මේ කෝනර් එකට යවන්න. ඒක අපිට ලේසි වෙන්නේ. මොකද කිං අපිට ලේසියෙන් මෙහෙම මෙහෙට අරන් පුළුවන් ඉන්නවා. ඒ හින්දා අපි ඒක ඉස්සෙල්ලා කරන්න ඕනේ. ඒකට මේ කොටුව ඩිෆෙන්ඩ් කරන්න ඕනේ. අපි ඉතින් දැන් කලින් මෙතෙන්ට දැද්දා. දැන් ඉස්සෙල්ලා අපි කියපු විදිහට අර ටෙම්පෝ කියන දේ අපි යූස් කරන්න ඕනේ බ්ලැක්ට මූව් එක දෙන්න. මොකද අපිට බිෂොප් මෙතෙන්ට අදින්න බෑ. මේකෙන් මෙතන ඉන්න. එතකොට එයාට මූව් එක දුන්නොත් එයා මෙතෙන්ට අදිනවා. ඊට පස්සේ අපිට බිෂොප් මෙතෙන්ට අදින්න පුළුවන්. ඒකට අපි කරන්නේ බිෂොප් මූව් එකක් කරනවා. අපි ටෙම්පෝ එකක් දෙනවා ඔපොනන්ට්. එතකොට ඔපොනන්ට් දැන් මෙතෙන්ට අදින්න වෙනවා බ්ලැක් කින්ට. අපි මේක කියනවා මෙතෙන්ට එනවා. දැන් මේ සුදු කොටුව ඩිෆෙන්ඩ් කරන්න ඕනේ. ඒක අපි ඩිෆෙන්ඩ් කරනවා සුදු බිෂොප් එක. දැන් කලින් මෙතෙන්ට එනවා. දැන් දුවල පුතාලට තේරෙන්නේ ඉස්සෙල්ලා වගේ පොසිෂන් එකක් තියෙන කින් මෙතනින් බෝඩ් එකේ මැදට යන්නේ. ඒක අපිට ඩිෆෙන්ඩ් කරගන්න පුළුවන් සුදු කින්. ඒක ඩිෆෙන්ඩ් කරාට පස්සේ දැන් කලින් මෙතෙන්ට આવුත් අපිට ප්‍රශ්නයක් නැහැ. මේක සෙට් කරගෙන එන්න පුළුවන් බෝඩ් එකේ අයිනට යනවා. ඊට පස්සේ ආයෙ මෙතෙන්ට යන්න ගියොත් මේක අදින්න. එතකොට අපිට ඊට පස්සේ චෙක්මේට් එකක් කරන්න හදාගන්න තියෙනවා. එහෙම නැතුව කලකින් මෙතෙන්ට ගියොත් දුවල පුතාලට පේනවා ඇති ආයෙ මෙයා මෙතෙන්ට යන්න තමයි යන්නේ. එතකොට ඒක අපිට ඩිෆෙන්ඩ් කරගන්න වෙනවා. එතකොට ඒක ඩිෆෙන්ඩ් කරගන්න අපි මේක ඇද්දොත් වෙන්නේ කලකින් මෙතෙන්ට එනවා. ආයෙ අපිට එතකොට මෙතෙන්ට එන එක
ඩිෆෙන්ඩ් කරගන්න විදියක් නැහැ. ඒ හින්දා අපි කරන්නේ දැන් ඒ වෙලාවට අපි යූස් කරනවා බිෂොප්. එතෙන්ට එන එක නවත්තනවා. ඊට පස්සේ කලුකින් මෙතෙන්ට ඇද්දොත් ආය කලුකින් මෙතෙන්ට ඇවිල්ලා උඩට යන්නේ අපි ඒක නවත්තනවා ආය බිෂොප්. දැන් මෙයා මෙතෙන්ට ආවට පස්සේ අපි මෙතෙන්ට අදිනවා. මෙතෙන්ට එන එක නවත්තනවා. ඊට පස්සේ දැන් පුදුවල පුතාලට පේනවා ඉතින් ලේසියෙන්ම චෙක්මේට් එක කරගන්න පුළුවන්. දැන් චෙක්මේට්. මේකෙම අපි තව දෙයක් බලමු. මේ විදිහේ මේකෙම තව චෙක්මේට් එකක් මේ දුවල පුතාලා දැනගන්න ඕනේ. දැන් මෙතන අපි හිතමු නිකන් කින් මෙතෙන්ට ආවා කියලා. එතකොට අපි චෙක් කලකින් මෙතෙන්ට ආවා. ඊළඟ කොටුව ඩිෆෙන්ඩ් කරනවා මෙතෙන්ට ආවා. දැන් අර මං කිව්වා වගේ මෙතෙන්ට එන්න යන්නේ කලකින්. දැන් අපිට බිෂොප් නෙවෙයි අපිට කින් යූස් කරලා ඒක ඩිෆෙන්ඩ් කරගන්න පුළුවන්. දැන් කලකින් මෙතෙන්ට එන්න විතරයි තියෙන්නේ. දැන් දුවල පුතාලට දැන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන වෙලාවක්. මොකද දැන් අපි අර විදියට බිෂොප් ගෙන් මෙතන කලකුටු ඩිෆෙන්ඩ් කරොත් එහෙම මේකින් ස්ටේල්මේට් වෙනවා. මේකින්ට යන්න තැනක් නැති වෙනවා. එතකොට ඒ වෙලාවටත් අපි අර පාවිච්චි කරන දේ තමයි ටෙම්පෝ කියන එක. මොකද දැන් කලකින් මෙතෙන්ට ආවොත් එහෙම අපිට අර චෙක් කරගෙන යන්න පුළුවන් බිෂොප්ලා දෙන්න. එතකොට කලකින්ට chance එක දෙන්න අපි ආයෙත් ටෙම්පෝ එකක් දෙන්න. එතකොට කලකින් මෙතෙන්ට ආවට පස්සේ අපිට ආයෙ චෙක්මේට් කරන්න පුළුවන්. එතකොට දුවල පුතාලට තේරෙනවා ඇති මේ බිෂොප්ලා දෙන්නගෙන් චෙක්මේට් කරනවා කියන එක ඇත්තටම ලේසි වැඩක්. දුවල පුතාලා හරි විදිය දැනගෙන මෙන්න මේ ස්ටෙප් විදියට මේ ස්ටෙප් ටික ෆලෝ කරලා චෙක්මේට් කරන්න පුරුදු වුණොත් මේක ඇත්තටම ලේසි චෙක්මේට් එකක්. නැතුව ඩබල් බිෂොප් කියන්නේ අමාරු චෙක්මේට් එකක් නෙමෙයි. ඊළඟ වීඩියෝ වලින් මම දුවල පුතාලත් එක්ක මේ වගේම චෙස් වල බේසික් එන්ඩ් ගේම්ස් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් මම කතා කරනවා කින්ලයි පෝන්ලයි ඉන්න එන්ඩ් ගේම්ස් ගැන. එතකොට ඒ එන්ඩ් ගේම්ස් ගැන අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඉස්සරහ වීඩියෝ වලින් අපි ඒ එන්ඩ් ගේම්ස් ගැන කතා කරමු.